ඉතින් ඔන්න අපි සුවදිවි අපේ YouTube නාලිකාවෙන් අපි ඔබට ඔබේ ජීවිතයට ශරීර සෞඛ්‍යයට වටිනා කියන දේවල් අපි අරගෙන බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකේ එක් අදියරක් විදිහට අද දවසේදී ඔයාගේ රුව ලස්සන කරන ඒ වගේම ඔයාලට ලස්සනට ඉන්න පුළුවන් ටිප්ස් ටිකක් අපි ඔබට අරගෙන එනවා. ඉතින් හැමදාම සුවදිවි අපේ YouTube නාලිකාවේ රූපලාවන්‍ය කටයුතු ගැන කතා කරන්නේ අපේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය මදුසා ගුණසේකර මහත්මිය. අයිබෝනක්කේ. අයිබෝනලි. ඉතින් මේ මොකද්ද මේ ගර්ල් කෙනෙක් රෙඩි කරවලා තියෙනවා. මොකද්ද මේ කරන්න යන්නේ? ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ දෙපා සත්කාරයක් ගැන. මේක විද්‍යාත්මකව කිව්වොත් මයික්‍රෝ ඩර්මාබ්‍රේෂන් කියලා තමයි මේකට කියන්නේ. එහෙම නැත්නම් ස්කින් පොලිෂින් කියලාත් අපි මේකට කියනවා. ඉතින් අද අපි කතා කරමු මේ ගැන ටිකක් ඩීප්ලි. සාමාන්‍ය මේ ගෑල්ලම එහෙම එනවද මේක ගොඩක් කරගන්න? ඔව් මේ ගෑල්ලම විතරක් නෙවෙයි පිරිමි ළමයිටත් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ගොඩාක් අලුත් පන්නේ ට්‍රීට්මන්ට් එකක්. කියන්නේ සාමාන්‍ය රූපලාවන්‍යගාර වලින් ඔබට ගිය සයන්ටිෆිකලි පැත්තට බර වෙච්ච හොඳ රිසර්ච් තියෙන හොඳම රිසර්ච් එකක් තියෙන ට්‍රීට්මන්ට් වර්ගයක් තමයි මේ මයික්‍රෝ ඩර්මාබ්‍රේෂන් කියලා කියන්නේ. දැන් මේක සැලොන් එකකට ගියොත් අපිට කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් සැලොන් වල සමහර සැලොන් වල තියෙන්න පුළුවන්. හැබැයි මේක රූපලාවන්‍යගාර වල කරන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ස්කින් ක්ලිනික් වල කරන ට්‍රීට්මන්ට් එකක්. ඔව් අපි ඉන්නේ හරියටම මේ යුනිවර්සල් බියුටි ස්කින් ක්ලිනික් එකේ. ඒක කියනවනේ ඉන්නේ වික්‍රමසිංහපුර වැඩේ පටන් ගමු. හරි අපි වැඩේ පටන් ගමු. මුලින්ම කියන්න ඕනේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හැබැයි කරන්න බැරි කීප දෙනෙක් ඉන්නවා. ස්කින් රෑෂ් එකක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක් නම් කරන්න මේක හොඳ නැහැ. ඇයි එහෙම කරන්නේ? හොඳ නැහැ කියන්නේ ස්කින් රෑෂ් එකක් පැතිරෙන්න පුළුවන්. ඒකේ තියෙන ජර්ම් එක තව ටිකක් පැතිරිලා යන්න පුළුවන් නේද? එහෙම ස්කින් එකක් තියෙන කෙනෙක් ඇරුණකොට බෝ වෙන රෝගයක් තියෙන කෙනෙක් ඇරුණකොට මේ ට්‍රීට්මන්ට් එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එකෙන් ගොඩක් බෙනිෆිට් තියෙන ට්‍රීට්මන්ට් එකක් වෙන්නේ අපේ ස්කින් එකේ තියෙන බැරියර් ලේයර් එක. ඒ කියන්නේ අපි කියන කෙරටනයිස් ස්කින් ලේයර් එකක් තියෙනවා. මේක ඉවත් කිරීම. අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆේෂියල් එකකදී ස්ක්‍රබ් කිරීමක් කරනවනේ. ස්ක්‍රබ් කිරීමෙන් කරන්නේ මේ පරණ හැම ඉවත් කිරීම. මේකෙදි කරන්නේ ඊට වඩා ඩීප්ලි ඊටත් වඩා තව ටිකක් ලේයර් එක අයින් කරලා උඩ ලේයර් එක අයින් කිරීමක් තමයි මේකේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි තරලව කිව්වොත් උඩ හැම සයිඩ් ඉෆෙක්ට් එහෙම එන්න නෑ මේකේ සයිඩ් ඉෆෙක්ට් නම් නැහැ. සමහර අයට රෙඩ්නස් එකක් එන්න පුළුවන්. ඒකත් 24 hours කියන පැය 24ක් ඇතුළත අයින් වෙනවා. සමහර අයට පොඩි බම්ප් ගතියක් එන්න පුළුවන්. ඉදිමුමක් වගේ එන්න පුළුවන්. සමහර වෙලාවට කෙනාගෙන් කෙනාට මම අර කියවනේ ස්කින් ටයිප් වෙනස්. කෙනාගෙන් කෙනාට එකම ට්‍රීට්මන්ට් එක වුණත් සමහර වෙලාවට රියැක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එන්නේ මේ වගේ දෙයක් ඇරුණකොට මේකේ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක් නම් එන්නේ නැහැ. හරි අපි කරලා බලමු දැන් අපි ඔයාලට පෙන්නනවා මේ කලින් කොහමද මේ දෙපා තිබ්බේ කියලා ඊට පස්සේ අපි ඔයාලට ඒකත් පෙන්නනවා. ඔව් අපි මුලින්ම කතා කරමු මේ තියෙන්නේ මේ ට්‍රීට්මන්ට් එක කරන ගන ඩයමන්ඩ් ස්ටිප් ටික ඔයගොල්ලන්ට පේන්න ඇති. මේකේ තියෙනවා ඩයමන්ඩ් ඒ කියන්නේ ස්කින් එක අර පීල් ඔෆ් කරන පොඩි ටිප් එකක්. මේකෙන් තනින් තනින් මේ ට්‍රීට්මන්ට් එක දැන් අපි අද දෙපා වලට ඔයගොල්ලන්ට පෙන්නුවට මේක අන්ඩ්‍රයි ඒරියා එකට ෆේස් එකට අන්ඩර් ආම්ස් ශරීරයේ ඕනම තැනකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. කරන්න පුළුවන් සති 3කට සැරයක් විතරයි. නිතර කරන්න හොඳ නැහැ. සති 3න් 3ට අපේ ස්කින් එක අලුත් වෙනවනේ. ඒ අලුත් කිරීමේදීම මේක සිද්ධ කරන්න පුළුවන්. දැන් එකපාරක් කරොත් අනිවාර්යෙන් කරන්න ඕනේද සති 3න් 3ට වගේ? නෑ නෑ එහෙම නැහැ. Tamanට කැමති නම් දැන් අපි ගමු වෙඩින් එකකට යන්න තියෙනවා නම් මොන හරි ආට අලුත් උත්සව අවස්ථාවක් තියෙනවා නම් කරන්න පුළුවන්. ෆේෂියල් එකකට කරන්නත් පුළුවන්. ෆේෂියල් එකක් කරන අතරතුරේ මේක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ ගෑනු ළමයි ආසයි කොටට අඳින්න. හැබැයි ගොඩක් අය එහෙම කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. කකුල චුටි තුවාල තියෙනවා. දැන් මේ ස්කින් එකේ ඔයාලට පේනවා ඇති. අපි zoom එකක් දුන්නොත් මේ වගේ පැචස් තියෙනවා මේ ස්කින් එකේ. මෙන්න මේ පැචස් තියෙනකොට ටිකක් ඇදිනකොට කැතයිනේ ඔක ඔන්න ඔය වගේ ස්කින් එකේ පැච් තියෙනවා නම් එහෙම නැත්නම් කොරල විශේෂයෙන් කොරල සම ගැන අපි කතා කරනවා. කොරල වගේ තියෙන කෙනෙකුට ගොඩක් වෙලාවට හරි අපහසුතාවයක්. අර පුපුරලා වගේ ඉරිහිටිනවනේ. අන්න ඒ වගේ කෙනෙක්ට මේ ට්‍රීට්මන්ට් එක ගොඩාක් ඉවහල් වෙනවා. යාගේ ස්කින් එක පවත්වාගෙන යන්න. හැබැයි අපිට මේක කොරල වලට ප්‍රතිකාරයක් නෙමෙයි. කොරල වලට ප්‍රතිකාර වෙනවම තියෙනවා. නමුත් කොරල තියෙන සමකට ඒක ඉවත් කරගෙන
කන්ටිනියු කරගන්න ලස්සනට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ පවුඩර් එකක් වගේ මේ ස්කින් එකේ මේ තියෙන්නේ අපේ අර කෙරටනයිස් ස්කින් එක. ඒ කියන්නේ ඩෙඩ් ස්කින් එක කියලා අපි කිව්වොත් සරලව මැරුණු සම. ඉතින් ඒක ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ තියෙන ඩර්මබ්‍රේෂන් මැෂින් එක මේකෙදි වෙන්නේ වැකියුම් එකක් තමයි මේ බටේ දිගේ වැකියුම් එකක් කියන්නේ හුලං පාරක් යනවා. ඇදීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි කිව්වා ඩයමන්ඩ් ටිප් එක කියලා. මෙන්න මේ ටිප් එකේ අස්සෙන් තමයි මේ හුලඟ ඇතුලෙන් ඇදලා ගන්නෙ. ඔයගොල්ලෝ පේන ඇති මේ ටිප් එකේ මේ ෂයින් එකක් තියෙනවා. පොඩි නිකන් අර සීරිලා යන වැලි ගතියක් තියෙනවා. ඒක හැමට හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක ඇතුලෙන් තමයි ඒ ස්කින් එක අයින් කරගන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මැෂින් එකට දාන කෝඩ් එකක්. ඒක කියන්නේ පවුඩර් එක ඇතුළට යන්න නැති වෙන මැෂින් එක ඇතුළට යන්න නැති වෙන්නේ මේක දානවා. මේක අනිවාර්යෙන් කෙනාගෙන් කෙනාට මේක මාරු කිරීමක් සිද්ධ කරන්න ඕනේ. දැන් අපි මේ ට්‍රීට්මන්ට් එක කරනවානේ. මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ අපි කොහොමද පරිස්සම් කරන්න ඕනේද? නැත්නම් අපි කියනවා දැන් සමහරක් වෙලාවට අපි අවු යන්න හොඳ නැහැ, තෙමන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් තියෙනවානේ. ඔව් ඇත්තට මේකේ ලොකු ආෆ්ටර් කෙයාර් එකක් නම් තියෙනවා. මොකද ඕනම ට්‍රීට්මන්ට් එකකදී මල්ලි අපේ පැත්තෙන් අපි දෙන 50%ක් විතර ක්ලයන්ට්ගේ පැත්තෙන් 50%ක එයාත් එක පරිස්සම් කරගන්න ඕනේ. මොකද සමහර අපිට දෙන අවස්ථා තියෙනවා ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ ක්ලයන්ට් හරියට ගිහලා ගෙදර පරිස්සම් වෙන්නේ නැහැ. එහෙම වුණාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අනිවාර්යෙන් අපි මේක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ සහ ආෆ්ටර් කෙයාර් විදිහට අපි කියන්නේ දැන් අතන මේ අපේ හැමේ උඩ කොටස අයින් කිරීමක් කරනවනේ. එතකොට ඊළඟට තියෙන ස්කින් එක අපේ බේබි ස්කින් එක. ඒක ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. බබෙක් වගේ පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒතර අපි කියනවා අනිවාර්යෙන් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕනේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ. ඊට පස්සේ ගොඩක් සැර ෆේස් වොෂ්, සබන් ಜಾති, කෙමිකල්ස් ಜಾති, ක්‍රීම්ස් ಜಾති පාවිච්චි කරන්න හොඳ නැහැ. මොයිස්චරයිසර් මයිල්ඩ් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න හොඳට වතුර බොන්න කියලා අපි කියනවා. අඩුම තරමේ පැය 24ක්වත් අනවශ්‍ය දේවල් ගන්න නැතුව පරිස්සම් වෙන්න ඕනේ. සන් ක්‍රීම් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් තිබ්බට වඩා කළු වෙන්නත් පුළුවන්. තිබ්බට වඩා කළු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇයි දැන් අපේ දැන් ඊළඟට ඉන්න බේබි ස්කින් එකනේ ඒක බබෙක් වගේ හරි ස්මූත් ස්කින් එකක්. එතකොට ඒකට ඉක්මනින් ඉරව වැටෙනවා, ඉක්මනින් වේලෙන්න බලනවා. ඒකට ඒ හින්දා ඒක පරිස්සම් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. පැය 24ක්, පැය 48ක්වත් මේකෙන් පස්සේ පරිස්සම් කරගන්න ඕනේ. එහෙම පරිස්සම් කරගන්න බැරි වෙලා ඒ විදිහට අපේ හැම ආයේ මැරුණොත් ඒ වගේ වුණොත් ආයේ ට්‍රීට්මන්ට් කරන්න ඕනේද? ඒක යවා ගන්න එහෙම එකක් තියෙනවද? සමහර වෙලාවට එහෙම වුණොත් අපිට ඊට වඩා ට්‍රීට්මන්ට් එකකට යන්න වෙනවා. ඒ කියන්නේ ඩැමේජ් වෙච්ච ස්කින් එකක් රිකවර් කරනවා කියන එක වෙනම කතාවක්. කොහොම වුණත් මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ සති 3කට පස්සේ තව ට්‍රීට්මන්ට් එකකට එනවා නම් අඩුම තරමේ මාස 3ක් එක දිගට ට්‍රීට්මන්ට් 3ක් කරොත් ලොකු ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඇත්තටම බ්‍රයිට් කෙනෙක්ට අපි ගොඩාක් වෙලාවට මේක කියනවා. මොකද බ්‍රයිට් කෙනෙක් ෆුල් බොඩිම. අපි මේක ෆුල් බොඩිම කරනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පිට වගේ දැන් අපි ස්ක්‍රබ් කරගන්න ෆේෂියල් එකක් කරන්නේ නැහැ නේ අපිට. පිට අපේ බැක් සයිඩ් එක වගේ අපිට කරගන්න බෑ තනියෙන්. නමුත් ඒ වගේ තැනක් වුණත් අපිට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ට්‍රීට්මන්ට් එකක් කරාම පැක් එකක් වගේ දෙයක් හොඳට ඇබ්සෝබ් වෙනවා. පැක් එක ඒ කියන්නේ අර දැන් ස්කින් එක ස්මූත් වෙලානේ පරණහම අයින් වෙලා අර ගැටිති වගේ තියෙන දේවල් අයින් වෙලා ස්කින් එක ස්මූත් වෙලා තියෙනවා. ඒකට පැක් එකක් හොඳ ඉක්මනට සීරම් එකක් ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. සාමාන්‍යයෙන් අපි කොච්චර වගේ වෙලාවකින් මේ ට්‍රීට්මන්ට් එක කලිවර කරන්න පුළුවන්ද? ඒක එකකෙනාගේ හැටියට. එකකෙනාගේ හැටියට සහ කරන ඒරියා එක අනුව සාමාන්‍යයෙන් කකුල් දෙක වගේ කරනවා නම් පැයක් විතර යනවා. මොකද අපි මේකට පැක් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මොකද ඇත්තටම ස්කින් එක මේ ලේඅවුට් කරාට පස්සේ අනිවාර්යෙන් අපි මොනවා හරි මේකට ඇබ්සෝබ් කරන්න ඕනේ. මොකද මොයිස්චර් කරන්න ඕනේ හොඳට. ඒ හින්දා අපි හොඳ පැක් එකක් යූස් කරනවා අපි ඉතා විශිෂ්ට ගණයේ පැක් එකක් අතර මේක ගැන කතා කරොත් ඒකින් ෆෙයානස් එකකුත් වෙනවා. ඉතින් ඒ වගේ පැක් එකක් අපි අන්තිමට ඉවර කරලා මොයිස්චරයිසර් එකක් දාලා තමයි ඉවර කරන්නේ. ඇත්තටම කතා කරොත් මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් අපි කියන හයිපර් පිග්මන්ටේෂන් කියලා අපි කතා කරන්නේ ෆේස් එකේ තියෙන පිග්මන්ටේෂන් ඒ වගේ තත්ත්වයන් වලටත් මේ ට්‍රීට්මන්ට් එක අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ ස්කාර්ස් තියෙන්නේ ගොඩක් ඩීප් ස්කාර්ස් වලට මේක හරියන්නේ නැහැ. ඒකට මයික්‍රෝ නීඩ්ලින් වගේ ට්‍රීට්මන්ට් එකක් කරනවා අපි ඉදිරියට ඒ ගැන කතා කරන්න ලේසි වෙලා ඉන්න ඕගොල්ලන්ට. එහෙම නැතුව සාමාන්‍ය ස්කාර්ස් වගේ තියෙනවා නම් අන්ඩ්‍රයි ඩ්‍රයිනස් වෙලා අන්ඩ්‍රයි එක ඩාර්ක්නස් වෙලා වගේ තියෙනවා නම් මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් බෙහෙවින් ඉවහල් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි ගෝල්ඩ් ෆේෂියල් එකට මේක ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. හයිඩ්‍රා ෆේෂියල් එකක් කරලාදී ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඒ වගේ ෆේෂියල් එකදී උනත් අපිට ස්කින් පොලිෂින් එක එකතු කරගන්න පුළුවන්. දැන් වයස් භේදයකින් තොරව මෙතන තවත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔව් වයස් භේදයකින් කියන්නේ කොහොමත් රූපලාවන්‍ය ට්‍රීට්මන්ට් අපි පාවිච්චි කරන්නේ අවුරුදු 16ට වැඩි අයට. එතකොට 16ට අඩු අය අපි කියන්නේ ඒගොල්ලන්ගේ බේබි ස්කින් එකක් තමයි තියෙන්නේ කියලා. අවුරුදු 16ට වැඩි ඕනම කෙනෙක්ට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්.
වැඩි වයස ඕන තරම් අපි අවුරුදු 60 70 වුණත් මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. ඒ වගේට බෙනිෆිට් එක වැඩි. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකේදී දැන් මේ අපි ස්කින් එක දැන් ලේ අවුට් කරගත්තනේ. ඒක කොහොමද එළියට ගන්න කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපි හිතන්නේවත් නැති විදිහට ඇත්තටම දැන් අපි හිතන්නේ නැහැ එච්චර ලොකු ප්‍රමාණයක් ස්කින් එක ඩ්‍රයි ස්කින් තියෙයි කියලා. ඔයගොල්ලෝ බලාගන්න මේ තියෙන්නේ දැන් අපි සුද්ධ කරපු ඩ්‍රයි ස්කින් එක. කොච්චර ලොකු ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවද කියලා බලන්න. මේ ඔක්කොම අපේ ස්කින් එකේ ඩ්‍රයි ස්කින් එක. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහර ස්කින් අපි කරාම මේ ට්‍රේකින් භාගයක් විතර වගේ ස්කින් එක ඩ්‍රයි වෙච්ච ඒවා ගන්න පුළුවන්. ඉතින් හිතා ගන්න බැහැනේ අපිට ඇත්තටම ගොඩක් ස්කින් එක වගේ ඩ්‍රයි ස්කින් එකක් අපේ ගාව තියෙනවා කියලා හිතන්න අමාරුයිනේ. අපි දැන් ට්‍රීට්මන්ට් එක ඉවර වෙලා අපි මේ වගේ පැක් එකක් හදාගත්තා. ඉතින් අපි මේ පැක් එක මොයිස්චරයිසර් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඔයාලට මේකම පාවිච්චි කරන්න ඕනි කියලා නැහැ. අපිට පුළුවන් මේකට ඇලෝ ජෙල් එකක් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හොඳ. එහෙම නැත්නම් ස්නේල් ජෙල් එකක් ඒ වගේ එකක් වුණත් මේකට යූස් කරන්න පුළුවන්. අපි බලමු මේක පාවිච්චි කරන විදිහ. මේ විදිහට ඩෙමොබ්‍රේෂන් කරාට පස්සේ ස්කින් එකේ අපි මේක ඇප්ලයි කරගන්නවා. අපිට මේක ෆේස් එකට හරි අන්ඩර් ආම්ස් ඒ ඕන තැනකට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් පැක් එක ඉවත් කරා. ඊට පස්සේ අපි අනිවාර්යෙන් මේකෙදි අවසාන වශයෙන් මොයිස්චරයිසර් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. අපි දැන් මොයිස්චරයිසර් එකක් ගන්නවා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කන්ටිනියස්ලි මොයිස්චරයිසර් එකක් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක හොඳට අර වෙට් ලුකින් එකට තියාගන්න පුළුවන්. මේකෙදි දැන් අපේ ට්‍රීට්මන්ට් එක සම්පූර්ණයෙන් ඉවරයි. සම්පූර්ණයෙන් ඉවරයි. දැන් ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අපි මේ ට්‍රීට්මන්ට් එක මුදල ගැන කතා කරොත් කොච්චරක් විතර ඒක සාමාන්‍යයෙන් ආයතනයෙන් ආයතනය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි නම් මේ වගේ ලෙග් ට්‍රීට්මන්ට් එකට 6000 තමයි ගන්න both legs. කකුල් දෙකටම එක සෙෂන් එකකට 6000ක් වෙනවා. ඒ වගේ once a month 3 සැරයක් විතර කරගන්න පුළුවන්. හරි එහෙනම් බොහොමත්ම ස්තුතියි මේ ට්‍රීට්මන්ට් එක අපේ සෝදිවිය YouTube නාලිකාව හරහා අපිව බලන ඔයාලට සමීප කරාට ඉස්සරහට මේ වගේ තවත් ට්‍රීට්මන්ට් එකක් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. සෝදිවිය අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා වගේම මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඔයා ඉන්න ඕන කොතනද? වික්‍රමසිංහපුර බස්තරමුල්ල යුනිවර්සල් බියුටි ස්කින් ක්ලිනික් එකට આવොත් ඔයාලට මේ වගේ ට්‍රීට්මන්ට් ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔබට සුබ දවසක්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ අපි ඔබව හොයාගෙන ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. අයිබෝන් thank you. අයිබෝන්